සුබ දවසක්. ඔන්න ඉතින් අදත් ඔයාලා හැමෝම බොහොම ආදරෙන් ජානකීස් කිචන් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ප්‍රෝටීන් බහුල පැපොල් බඳුනක් උදේ ආහාරයට හදාගන්න විදිහ. ඉතින් මේ පැපොල් බඳුනට පපාය බෝල්, පපාය බෝට් කියලාත් කියනවා. ඉතින් මම අද මේ පැපොල් බඳුන හදන්නේ ප්‍රෝටීන් බහුල chia seed පුරවලා. ඉතින් ඔයාලට මේක හරියම ලේසියෙන් විනාඩි 5කටත් වඩා අඩු වෙලාවකින් හදාගන්න පුළුවන්. ඉතින් ගෙදර ගොඩක් පැපොල් තියෙන වෙලාවට උදේ ආහාරයට මේ වගේ පැපොල් බඳුනක් හරියම පහසුවෙන් ඔයාලට හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ පැපොල් බඳුන හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද, හදන්නේ කොහොමද කියලා. ඉතින් පැපොල් බඳුන මම හෙට උදේටයි හදන්නේ. ඉතින් හෙට උදේට හදන හින්දා අද රෑට මම chia seed මේස හැඳි දෙකක් බෝල් එකකට දානවා. chia seed දාපු බෝල් එකට මී පැණි මේස හැඳි දෙකක් විතර දානවා. ඉතින් ඔයාලගේ රස අනුව දාන මී පැණි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මී පැණි වෙනුවට ඔයාලට කැමති පැන්ටස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට පිකාන් කෝප කාලක් විතර මේ වගේ කෑලි කඩලා දානවා. ෆ්‍රෙෂ් මිල්ක් කප් එකක්, ඒ කියන්නේ අවුන්ස් 8ක ප්‍රමාණයකුත් දානවා. මේ ටික හොඳින් කලවම් කරලා වහලා ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ තියනවා. ඊළඟට පහවදා උදේට පැපොල් ගෙඩිය මේ වගේ දිග අතට දෙකට පළලා ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ තිබ්බ chia seed ටික පැපොල් ගෙඩියේ ඇට ඇරලා අර බෝට්ටුව වගේ තියෙන හිලට පුරවනවා. ඒකට පුරවලා උඩින් ඔයාලා කැමති පළතුරු වර්ගයක් මේ වගේ දාන්න පුළුවන්. මම ස්ට්‍රෝබෙරි කෑලි ටිකකුත් පිකාන් නට්ස් ටිකකුත් දාලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති පළතුරු වර්ගයක් අන්නාසි වගේ එහෙම දාලා වුණත් අඹ දාලා හැමත් මේක අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදලා හොඳ හෙල්දි ප්‍රෝටීන් තියෙන පපාය බෝල් එකක් එහෙම නැත්නම් පැපොල් බඳුනක් හදාගන්න පුළුවන්. ඉතින් chia seed nuts දාපුවාම මේ දෙකෙන් හොඳ ප්‍රෝටීන් ටිකකුත් මේ උදේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඉතින් උදේ කෑමට විනාඩි 5කටත් වඩා අඩු වෙලාවකින් මේ වගේ හොඳ පෝෂණයෙන් පිරි පැපොල් බඳුනක් ඔයාලට හරියම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඉතින් මම මේ පැපොල් බඳුනට දාලා තියෙන පළතුරු වර්ග වෙනුවට ඔයාලට කැමති පළතුරු වර්ගයක් උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පැපොල් බඳුනක් හදන්නත් හරියම ලේසි. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ වගේ පැපොල් බඳුනකුත් try කරලා බලන්න. ඉතින් මගේ මේ පැපොල් බඳුන වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මං හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.